මේ දවස්වල හැමෝම හොයන ලාදු රජතුමාගේ ෆිල්ම් එක ඔයාලත් බැලුවද? අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වල ට්‍රෙන්ඩින් වෙලා තියෙන ආදරය, යුද්ධය, ආගම සහ මනුෂ්‍යත්වය ගැන ගැඹුරු පණිවිඩයක් ලබා දෙන හිස්ටොරිකල් මූවි එකක් වන Kingdom of Heaven ගැනයි. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පනපවන්නේ ඕලාන්ඩෝ බ්ලූම් විසින්. ඒ වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තින්නේ ග්ලැඩියේටර් වැනි සුපිරි චිත්‍රපටි අප වෙත ගෙන ආපු රිඩ්ලි ස්කොට් විසින්. චිත්‍රපටයේ කතාව පැත්තට හැරුණොත් කතාව ආරම්භ වෙන්නේ බැලියන් කියන කම්මල්කරුවෙක්ගෙන්. ඔහුගේ බිරිඳ මියගොස් සිටින අතර ඒ පිළිබඳව කනස්සල්ලෙන් තමයි ඔහු ජීවත් වෙන්නේ. මේ අතරතුරදී බැලියන් හොයාගෙන ගෝඩ්ෆ්‍රී කියලා නයිට්වරයෙක් එනවා. ඇත්තටම මේ ගෝඩ්ෆ්‍රී කියන්නේ වෙන කවුරුත් නෙමේ බැලියන්ගේ සැබෑම පියා. ඔහු බැලියන්ට කියනවා ඔහුත් සමග ජෙරුසලම් වෙත යන්න එන්න කියලා. මුලදී බැලියන් එකට කැමති වෙන්නේ නැහැ. ඒත් ගමේ පූජකවරයා බැලියන්ගේ මියගේ බිරිඳට අපහාස කිරීමත් සමග ඇති වූ ෂණික කෝපයට බැලියන් ඔහුව ඝාතනය කිරීමෙන් අනතුර නයිට්වරයා සමග ජෙරුසලම් බලා යන්න ඔහු පිටත් වෙනවා. ගමන අතරතුරදී සිදුවන ඇටැක් එකකින් ගෝඩ්ෆ්‍රී නයිට්වරයා බරපතල ලෙස තුවාල වෙනවා. මිය යන්නේ මොහොතකට කලින් ඔහු බැලියන්ව නයිට් කෙනෙක් බවට පත් කරනවා. ජෙරුසලම් වෙත එන බැලියන්ට එහිදී හතරවන බොඩ්වින් රජතුමා මුණ ගැහෙනවා. ඔහු තමයි අපි හැමෝම කතා කරන මෙම ලාදුරු රෝගියා. ඒත් ඔහු බුද්ධිමත් සහ සාමය ආරක්ෂා කරන්න කැමති නායකයෙක්. ජෙරුසලම් තුළ ඒ වනකොටත් ක්‍රිස්තියානිවරුන් සහ මුස්ලිම්වරුන් අතර ගැටුම් පැවතියත් බොඩ්වින් රජතුමා රට තුළ සාමය පවත්වාගෙන යාමට දැඩි උත්සාහයක් දරමින් ඉන්නවා. මේ අතරතුර රජතුමා බැලියන්ට ඉබලන් කියලා භූමියක් ලබා දෙනවා. ඔහු එහි ජනතාවට වෝටර් සිස්ටම් සදලා ගොවිතැන් පහසුකම් දියුණු කරලා තමා හොඳ නායකයෙක් බව රජතුමාට ඔප්පු කරනවා. ඒ අතරේ බැලියන් සහ රජතුමාගේ සොහොයුරිය වන ප්‍රින්සස් සබීලා අතර ආදරයක් දළුලනවා.